සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් නේද? ඔයාටත් යාළුවෝ ඉන්නව නේද? අපි හැමෝටම එක යාළුවෙක් වගේ ඉඳලා තියෙනවනේ. ඉතින් අපි මේ යාළුවෝ ගැන චුට්ටක් කතා කරමු. ඇත්තටම අපි යාළුවෝ කියලා ආශ්‍රය කළාට අපට කරදරයක් වුණු වෙලාවට ඇඟ බේරගෙන පැනලා යන අයට අපිට යාළුවෝ කියන්න පුළුවන්ද? ඇත්තටම හොඳ යාළුවෝ කියන්නේ පවුලේ අය වගේ ඉන්න අයට කියන්න පුළුවන්. කිසිම සහයක් නැති යාළුවොත් ඉතින් නැතුවම නෙමෙයි. අපෙන් කාලා බීලා අපිටම වින කරන යාළුවොත් ඉන්නවනේ. හොඳ යාළුවෙක් කියන්නෙම ඔයාගේ සතුටට වඩා ඔයාගේ දුකේදී කිට්ටුවෙන්ම ඉන්න අයට. ඔයාගේ සිනහවට වඩා කඳුළු හොඳින් දන්න අයට. කිසිම දෙයක් හිතේ හංගන්නේ නැතුව කියන්න පුළුවන් විශ්වාසවන්ත අයට. කිසිම අවස්ථාවක බොරු කීමට හිතන්නෙවත් නැති අයට. මත්පැන් වගේ අයහපත් දෙයින් ඔයාව බේරා ගන්න අයට. මෙන්න මේ වගේ යාළුවෝ ඔයාලටත් ඉන්නවනම් ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. මිත්‍රත්වය කියන්නේ උතුම්ම සම්පතක්. අපි එක දවසක් හම්බෙලා කතා කරන අයටත් මගේ යාළුවෙක් කියලා කියන අවස්ථා තියෙනවනේ. ඒත් මිත්‍රත්වය ලොකු කාරණාවක්. හොඳ යාළුවෙක් කියන්නේ ලොකු ශක්තියක්. අප මහ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පවා මිත්‍රත්වය ගැන දේශනා කළ වග ධර්ම දේශනා වලට ඇහුම්කන් දුන් විට මටත් අහන්න ලැබිලා තියෙනවා. ඒ විදිහට වරක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ මෙසේ විමසා තියෙනවා. භාග්‍යවතුන් වහන්ස, මේ සම්බුද්ධ ශාසනයෙන් හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත නේද? විමසූ විට ආනන්ද, ලොවුතුරා සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතයයි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කර තිබෙනවා. ඉතින් මේ ලෝකයේ ඉන්න තිරිසන් සතාට පවා යාළුවෝ ඉන්නව නේද? කූඹි රැලක් ගත්තම එයට නියම උදාහරණයක්. දුකේදී හැර නොයන මිතුරා සැබෑම මිතුරෙක්. උතුම් සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සතිසනමස්කාරය පිළිබඳව පැහැදිලි කිරීමේදී උතුරු දිශාවෙන් පෙන්වා දී තිබෙන්නේ මිතුරු අතර යුතුකම් ඉටු කිරීම ගැන කියලා අපි හැමෝම පාසල් කාලේ පවා ඉගෙන ගන්නවනේ. තවද ලොවුතුරා ධර්මය තුළ මිත්‍ර ප්‍රතිරූපකයන් හෙවත් පාපී මිතුරන් 4 දෙනෙකු හා කල්යාණ මිතුරන් 4 දෙනෙක් ගැන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. එයින් අපි සැබෑ කල්යාණ මිතුරන් 9 දෙනා ගැන ලොවුතුරා ශ්‍රී සද්ධර්මය තුළ විස්තර කර ඇති ආකාරය ගැන බලමු. උපකාරක මිතුරා, සමාන සුඛ දුක්ඛ මිතුරා, අත්තක්කායි මිතුරා, අනුකම්පක මිතුරා ලෙස කොටස් 4ක් නම් කරලා තියෙනවා. අපි මේ මිතුරන් 4 දෙනා ගැන එකින් එක චුට්ටක් කතා කරමු. උපකාරක මිතුරා විදියට විපතේදී තම මිතුරාට උපකාර කරයි. සියලු කටයුතු ඉතා සුපරික්ෂාකාරීව සොයා බලයි. විපත ඔහුට වුණු විපතක් ලෙස සලකා තම කාලය, ශ්‍රමය, ධනය මිතුරා වෙනුවෙන් කැප කරයි. මෙවැනි මිත්‍ර සම්පත්තියක් ඔයාලටත් ඉන්නවද කියලා බලන්න. දෙවන මිතුරා විදිහට උතුම් වූ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සමාන සුඛ දුක්ඛ මිතුරායි. දුකේදී සැපේදී මිතුරා සමග සිටිමින් දුක සැප සමව බෙදාගෙන කටයුතු කරන මිතුරා මෙන්න මේ නමින් හඳුන්වනවා. තුන්වන මිතුරා විදිහට අත්තකායි කල්යාණ මිතුරා හඳුන්වනවා. ඔහු තම මිතුරාට මේලොව පරලොව සුභසිද්ධි සඳහාම මාර්ගය පෙන්වා දීමට කටයුතු කරනවා. අයහපත් දෙයක් කරන විට එහි ආදීනව පෙන්වා දී ඉන් ගලවා ගැනීමට කටයුතු කිරීම මෙම මිතුරාගේ ස්වභාවය වනවා.
මෙලොව දියුණුව සලසා ගන්නට පුළුවන් තවත් යහපත් විකල්ප මාර්ග මිතුරාට පෙන්වා දෙනවා. සිව්වන කල්යාණ මිත්‍රයා විදිහට අනුකම්පක කල්යාණ මිතුරා පෙන්වා දෙයි. සානුකම්පිතව බලයි. වරදක් වුණොත් එය අනුකම්පාවෙන් මිතුරා දෙස බලා ඉන් ගැලවීමට නිරතුරුවම වෙහෙස නොබලාම කටයුතු කරන අතර මිතුරාට කරදරයක් වුණ විට එය තමාට වුණු කරදරයක් ලෙස සලකා කටයුතු කරලා ඉන් මිදීමට උපකාර කරයි. තම පවුලේ අයද මිතුරාගේ යහපත උදෙසා පොළඹවයි. මේ සැබෑම කල්යාණ මිතුරන් බව සඳහන් වෙනවා. ඉතින් මම විස්තර කළේ ධර්මදේශනාවල පවා සඳහන් කරුණු. වැරදි නම් මට සමා වෙලා ඒ දේවල් පැහැදිලි කරලා දෙන්න ඔයාලා. ඉතින් මේ සැබෑම යාළුවන් හිතට ශක්තියක්නේ. ඔයාලත් මුණ දීලා ඇතිනේ සැබෑ යාළුවෝ ඔයාට ශක්තියක් වුණු අවස්ථා. හිතට ශක්තියක් දුන්න ඔයාගේ යාළුවට හැම වෙලාවෙදිම කෘතගුණ දක්වන්න. දුප්පත් පොහොසත් ජාති කුලමල ආගම් තරාතිරම් නම් යාළුකමට තියාගන්න එපා. අපි ජීවිතේ කඩා වැටීම් අසරණ වෙලා ඉන්න වෙලාවට බය වෙන්න එපා. ඔයාට මං ඉන්නවනේ කියන යාළුවෙක් කොයිතරම්නම් හිතට හයියක්ද. ඔයත් අන්න ඒ වගේ යාළුවෙක් වෙන්න බලන්න. ඒ වගේ යාළුවෝ ඔයාට හම්බෙන්නෙත් පෙර පිනකට වාසනාවකට. සැබෑම යාළුවට අපි කවදාවත් ඊර්ෂ්‍යා කරන්න නම් හොඳ නෑ. මේ වගේ හොඳ යාළුවෝ ඔයාට කාගෙන් හරි වරදක් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් උනත් කතා කරනවා. එක දවසක් හිනා වුණා කියලා හැමෝම මිතුරන් නොවන බවත් මතක තියාගන්න. මිතුරෙකු වීමට ලේසි නෑ. අපට හානි කර විදියට වැඩ කරන මිතුරනුත් ඉන්නවනේ. සැබෑම මිත්‍රත්වය ගැන කියනවා නම් ඉතින් කොයිතරම්නම් කරුණු තියෙනවද. ඒ හින්දා අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මතක් කරලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාටත් හම්බෙලා තියෙන්නේ කොයි වගේ යාළුවෝද කියලා. එතකොට හැමෝමත් එක්ක අදහස් බෙදා ගන්න පුළුවන්. තරම් කරුණු තියෙනවද මේ මිත්‍රත්වය ගැන කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.